ඔයා යාළුවෙක් එක්ක කියනවා මචං මට අලුත් සබක් දෙයක් ගන්න ඕනේ කියලා. ඔය කතාව වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ඔයාගේ Facebook එකේ හරි Instagram එකේ හරි TikTok එකේ හරි සපත්තු ඇඩ්වර්ටයිස්මන්ට් ගන්නවා නේද? ඔයාලට සර්ච් කළෙත් නෑ. කොහොමද එහෙම? ඔයාලා කවදාද හිතුවද අපි ලක්ෂ ගණන් දීලා ගන්න මේ ටෙක් උපකරණ සමාගම අපිට හැමදාම නොකිය හංගන ඇත්ත මොකක්ද කියලා. අපි හිතන් ඉන්නේ තාක්ෂණයේ දියුණු වෙන්න අපේ වැඩ ලේසි වෙනවා විතරයි කියලා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. ඔයා පාවිච්චි කරන ෆෝන් එක එහෙම නැත්නම් ලැප්ටොප් එක ඇතුලේ ඔයා නොදන්න හැබැයි ඔයා හැමදාම රවට්ටන ලොකෝ බුල් ටිකක් අටවලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ටෙක් සමාගම් අවුරුදු ගානක් තිස්සේ අපි ඔයගොල්ලන්ට කවලා තියෙන හැබැයි අද වෙනකම් කවුරුත් ප්‍රසිද්ධිය කතා නොකරපු ලොකුම ටෙක් බොරු 7ක් ගැන. මම මේ වීඩියෝ එක මැදදී ඔයාලට කියනවා ඔයාගේ ෆෝන් එකේ බැටරිය අවුරුදු 4ක් යනකම් ඩ්‍රොප් නොවි තියා ගන්න කවුරුත් නොකියන සීක්‍රට් සෙටින් එකක්. ඒ වගේම 7 වෙනි කවුරුත්. ඒක දැනගත්තොත් ඔයා අදම ආගේ රවුටර් එක ගලවලා විසික් කරයි. ඒ නිසා මේ වීඩියෝ එක තප්පරයක්වත් මිස් නොකර බලන්න කියලා මම ඔයාලට කියනවා. point number 1 megapixel සහ AI. පළවෙනි එක. හැමෝම ෆෝන් එකක් ගනිද්දි බලන්නේ මෙගාපික්සල්. දැන් කඩවල වල තියෙනවා මෙගාපික්සල් 108, මෙගාපික්සල් 200, සමහර විට මෙගාපික්සල් 300 වගේ ෆෝන්. හැබැයි ඔයාලා දන්නවද ලෝකයේ මිල අධිකම හොඳම ෆොටෝ ගන්න iPhone 16 හෝ 17 Pro Max වලත් ප්‍රධානතම කැමරාව තාමත් මෙගාපික්සල් 48යි. එයි මේ හිතන්න මෙගාපික්සල් කියන්නේ රූපේ විශාලත්වය. එහෙම නැත්නම් රෙසලූෂන් එක. කැමරාවක තියෙනවා සෙන්සර් කියලා කොටසක්. ඒක හරියට වතුර එකතු කරන බාල්දියක් වගේ. බාල්දිය ලොකු නම් වතුර ගොඩක් අල්ලනවා. ෆෝන් කම්පැනි කරන්නේ මේ පොඩි සෙන්සර් එක ඇතුළට මිලියන ගණනක පික්සල් ලොකුනේ. එතකොට වෙන්නේ ඒක පික්සල් එකක් සෑහෙන්න කුඩා වෙනවා. ඒකට ආලෝකය උරා ගන්න බෑ. රෑට ෆොටෝ ගනිද්දී ක්ලියර් වෙන්නේ නැහැ. නොයිස් වැඩි වෙන්නේ ඒකයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. එහෙනම් මෙගාපික්සල් 200 වලින් ගන්න ෆොටෝ සුපිරිටම තියෙන කොහොමද කියලා. අන්න එතන තමයි ලොකම රහස තියෙන්නේ. ඒක කරන්නේ ඔයාගේ කැමරාව නම් නෙමෙයි. ෆෝන් එක ඇතුලේ තියෙන AI එක. ඔයා ෆොටෝ එකක් ගත්ත ගමන්ම AI එකෙන් එක වෙනස් කරලා පාටවල් දාලා නැති විස්තර ලෝකයක් වලමවල දෙන්න. ඒ කියන්නේ ඔයා දකින්නේ ඇත්ත ෆොටෝ එකක් නම් නෙමෙයි. AI එකෙන් නේද චිත්‍රයක් විතරයි. point number 2 incognito mode එක. අපි හැමෝටම තියෙන රහස්. ඒ රහස් බලන්න අපි යන්නේ Google Chrome එකේ incognito mode එක නැත්නම් private browsing වලට. අපි හිතන් ඉන්නේ එතන ගියාම අපි අදෘශ්‍යමානයි කියලා. කාටවත් අපිව පේන්නෙත් නැහැ, අපිව ට්‍රැක් කරන්නත් බෑ කියලා. හැබැයි ඇත්තම කතාව ඔයාගේ ඉන්ටර්නෙට් සපයන ආයතනය පැහැදිලිවම දන්නවා ඔයා මොන වෙබ්සයිට් එකකටද ගියේ, ඔයා කොච්චර වෙලාවක ඒක ඇතුලේ හිටියද කියලා. ඉන්කෝග්නිටෝ වලින් කරන්නේ ඔයාගේ ගෙදර අයට ඔයාගේ ෆෝන් එකේ හිස්ටරි එක බලන්න බැරි කරන එක විතරයි. point number 3 fast charging සහ battery killer. දැන් වෙන ෆෝන් වල watt 65 සහ watt 130 වගේ fast charging තියෙනවා. විනාඩි 15කින් 100% charge වෙනවා. අපිත් හරිම සතුටින් මේක පාවිච්චි කරනවා. හැබැයි ඔයා දන්නවද මේක ඔයා සල්ලි දීලා ගන්න ෆෝන් එක ඉක්මනින්ම වරලා දාන්න කම්පැනි කරපු උපක්‍රමයක් කියලා? බැටරි එක ලොකුම කතොට තමයි heat එක කියන්නේ. watt 120 එකකින් charge වෙද්දී බැටරි ඇතුලේ තියෙන ලිතියම් අයන් අණු අධික ලෙස රත් වෙනවා. ඔයා ෆෝන් එක මාස 6ක් යද්දී බැටරි ලයිෆ් එක 190ට බහින්නේ මෙන්න මේ හේතුව නිසා. මෙන්න මම කලින් කියපු secret setting එක. ඔයාට රැට ෆෝන් එක charge වෙන්න දාලා නිදා ගන්න ඕනේ නම් ෆෝන් එකේ settings වල තියෙන fast charging කියන option එක ඕෆ් කරන්න. එතකොට ෆෝන් එකේ හිමින් cool එකේ තමයි charge වෙන්නේ. ඔයාගේ බැටරි එක නම් අවුරුදු 3ක් ගියත් අලුත් එකක් වගේ තියෙන අනිවාර්යයෙන්. point number 4 background app සහ RAM එක. ෆෝන් එක ටිකක් ස්ලෝ වෙනකොට ඒවත් නැත්තම් නිකන් ඉන්නලාට අපි හැමෝම කරන විනෝදවංශයක් තියෙනවා. ඒ තමයි background එකේ තියෙන app ඔක්කොම close කරලා දාන එක. අපි හිතන්නේ අම්මෝ දැන් නම් RAM එක නිදහස්, ෆෝන් එක නිකන් රොබට් එකක් වගේ එකකින් වැඩ කරයි කියලා. හැබැයි Android හෝ iOS කියන්නේ අතේ තිබ්බ Windows XP වගේ සිස්ටම් එකක් නෙමෙයි. මේවා සෑහෙන ස්මාර්ට්. ඔය app එකකින් අයින් වෙලා වෙන එකකට යද්දී කලින් app එක background එකේ freeze වෙනවා. ඒ කියන්නේ ඒක බැටරි එක හෝ ප්‍රොසෙසර් එක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයා ඒක force close කළොත් ආයේ app එක උදාහරණයක් විදිහට අපි Facebook කරමු. Facebook app එක open කරද්දී ෆෝන් එකට මුල ඉඳලම ෆයිල් හැම එකක්ම RAM එකට load කරගන්න වෙනවා. ඒකට සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණ එක processor බලයක් සහ බැටරි එක වැය වෙනවා. ඒ නිසා app close කරන එක අදම නවත්තන්න. ෆෝන් එකට ඒක බලා ගන්න. point number 5 5G කියන්නේ ඇත්තටම අපිට ඕන එකක්ද? දැන් හැමෝම ෆෝන් එකක් ගන්නේ 5G තියනවාද කියලා බලන්න. ලංකාවෙත් දැන් 5G ටෙස්ට් කරනවා, සමහර තැන්වල 5G තියෙනවා. හැබැයි ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක්ට 5G කියන දේ ඕනේ නැහැ.
ඔයා ෆෝන්ලකින් කරන්නේ YouTube බලන එක නම් WhatsApp මැසේජ් දාන එක නම් Facebook යන එක නම් ඔයාට ඕනේ උපරිම MBPS 10 15 අතර ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් විතර. ඒක 4G වලින් ඕනටත් වඩා වැඩි. 5G වලින් ලැබෙන MBPS 500ක වේගයෙන් ඔයාට වෙන්නේ YouTube වීඩියෝ එකක් තප්පරෙන් ලෝඩ් වෙන එක විතරයි. හැබැයි ඒ වෙනුවෙන් ඔයාගේ බැටරි 3 ගුණයක් වගේ වේගයෙන් හිස් වෙනවා. මොකද 5G සිග්නල් තරංග හරිම කෙටි. ෆෝන් එක සිග්නල් අල්ලගන්න ලොකු බලයක් යොදවන්න වෙනවා. ඉතින් නිකන් බොරුවට බැටරි එක නාස්ති කරගන්න එපා. ඔයාට ඕනෙම නම් විතර 5G පාවිච්චි කරන්න. අපිට තාමත් මේ 4G කියන දේ හොඳටම ඇති. අපේ මේ එදිනදා තියෙන පොඩි වැඩ ටික කරන්න. Point number 6. ඇයි පරණ ෆෝන් ස්ලෝ වෙන්නේ? ඔයාලට මෙහෙම වෙලා තියෙනවා. ෆෝන් එකක් අරන් මුල් අවුරුද්දේ සුපිරිය වැඩ. හැබැයි අවුරුදු දෙකක් විතර ගිහින් අලුත් software update එකකින් ආවට පස්සේ මෙන්න කොලේ ෆෝන් එක නිකන් පට්ටම විදිහට ලෝ වෙනවා. බැටරියත් බහිනවා. ඔයා හිතනවා අයියෝ දැන් මගේ ෆෝන් එක බලනයි අලුත් එකක් ගන්න ඕනේ කියලා. මෙන්න මේකට කියන්නේ planned obsolescence කියලා. මේක ටෙක් සමාගම් ලෝකෙට වරෙන් කරන ලොකුම ජාවාරයක්. ඕන් කරන්නේ අලුත් අප්ඩේට් එකක් කරහා ඔයාගේ පරණ ෆෝන් එකේ ප්‍රොසෙසර් එකේ වේගය හිතාමතා අඩු කරනවා. ඕන් කියන්නේ බැටරිය ආරක්ෂා කරන්න එහෙම කරනවා කියලා. හැබැයි ඇත්තම හේතුව ඒක නන් නෙමෙයි. ඔයාට ඒ ෆෝන් එකේ පාදරවලා මාකට් එකට එන අලුත්ම ෆෝන් එක මෙලදී ගන්න සලස්සන එක තමයි එයාලා කරන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එක අවුරුදු දෙකක් විතර පරණයි නම් ලොකු සිකියුරිටි ප්‍රශ්නකුත් නැත්නම් හැම තත්පරේම එන මේජර් software update දෙන්න කලින් දෙපාරක් හිතලා බලන්න. point number 7. අපේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් ඩිවයිසස් අපි ගැන ඔත්තු බලනවද? මම වීඩියෝ එකේ මුලදීම කිව්වා 7 වෙනි කාරණේ හොත් ඔයා රවුටර් එක ගලවලා විසික් කරයි. මේක තමයි ඇත්ත. ඔයාගේ ගෙදර තියෙන ස්මාර්ට් TV එක හරි ස්මාර්ට් ස්පීකර් එක හරි නැත්නම් ඔයාගේ Wi-Fi router එක ඔයා හිතන්නේ ඒක ඔයාලා සේවය කරනවා කියලා විතරද? නෑ. එහෙම නෙමෙයි. එතනින් එහාට ලොකු කතන්දරයක් මේකට තියෙනවා. ඔයා මෙහෙම හිතලා බලන්න. ඔයා යාළුවෙක් එක්ක කියනවා මචං මට අලුත් සබ්දයක් ගන්න ඕනේ කියලා. ඔය කතාව වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ඔයාගේ Facebook එකේ හරි Instagram එකේ හරි TikTok එකේ හරි සපත්තු එඩිට් වෙන්න ගන්නවා නේද? ඔයාලා සර්ච් කළෙත් නෑ. කොහොමද එහෙම? ඔයාගේ ගෙදර තියෙන ස්මාර්ට් ඩිවයිසස් වල තියෙන මයික්‍රොෆෝන් හැමතිස්සෙම ඔන් එකේ තියෙන්නේ. ඒක ඔයා කියන ඒ Google හෝ Alexa කියන වචන අහන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයා කතා කරන දේවල් වල තියෙන කීවර්ඩ්ස් හඳුනාගෙන ඒවා ප්‍රචාරක සමාගම් වල විකුණනවා. අපි සල්ලි දීලා ගෙටගෙන තියෙන්නේ අපේම තොරතුරු හොරකම් කරන ඔත්තුවරුයි. මේකෙන් බේරෙන්න නම් ඔයා පාවිච්චි නොකරන වෙලාවට ෆෝන් එකේ Google Assistant හෝ Siri වල voice match settings off කරලා තියන්න. හැම ඇප් එකකටම මයික්‍රොෆෝන් පර්මිෂන් දෙන්නත් යන්න එපා. තාක්ෂණය කියන්නේ නරක දෙයක් නෙමෙයි. හැබැයි අපි ඒක පාවිච්චි කරන්න ඕනේ බුද්ධිමත්. නැත්නම් අපි හැමදාම මේ ලොකු සමාගම් වල බිස්නස් ටාගට් එකක් විතරක් වෙනවා. ඉතින් මේ රහස් හතෙන් ආව ලොකුම පුදුමයට පත් කරපු රහස මොකද්ද? ඔයා අද ඉඳන් වෙනස් කරගන්න හිතපු පුරුද්ද මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් තව යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ ඇත්ත විතරක් කතා කරන ටෙක් වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ටෙක් විත් ප්‍රමෝද් YouTube channel. ඊළඟ වීඩියෝ එකෙන් තවත් මෙන්න මේ වගේම සුපිරි රහසක් අරන් එන්න. එතකන් හැමෝටම ජය වේවා.